Hi guys! මේ තමයි අපේ ජැප්නවල පාට් 2 ලොග් එක. කලින් දවසේ පාන්දර වෙනකම්ම හැරගෙන කට්ටිය සින්දු කියනවල පාටි දාපු නිසා ඔන්න ඉතින් නැගිට ගන්න ටිකක් පරක් වුණා. හැබැයි ඉතින් අපි නැගිටින්න පරක් වුණත් ඔන්න ඉතින් අපේ ඕගනයිසර් තුමිය අපිට වෙනද වගේම බ්‍රෙක්ෆාස්ට් හදලා තිබුණා. ඉතින් කට්ටියම බ්‍රෙක්ෆාස්ට් අරගෙන ආයෙමත් මේ රෙඩි වෙලා ජැප්නවල ඩේ 2 අපි ඇවිදින්න තමයි හදන්නේ. හැබැයි ඔන්න ඉතින් මට ඒ සීන්ස් ටික නම් කැප්චර් කරගන්න අමතක වෙලා. ඒ වුණාට ඉතින් දැන් ආයෙමත් අපි මේ කට්ටියම යන්න හදන්නේ නල්ලෝර් කෝවිලට. මොකද අපි කලින් දවසේ නල්ලෝර් කෝවිලට යද්දී ඇතුළට යන්න දුන්නේ නැහැ. කෝවිල ඇතුළට යන්න පුළුවන් ඉන්නේ අපිට පූජාව පවත්වන වෙලාවට විතරයි. ඒ නිසා ඉතින් අපි පූජාව පවත්වන වෙලාවට ආවා. හැබැයි ඉතින් කෝවිල ඇතුළේ වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ඉතින් ආයෙමත් බයික් එක රිටර්න් කරලා KDH එකක් අරගෙන අපි මේ යන්න හදන්නේ බෝට් රයිඩ් එකෙන් නාගදීපට. අනේ ඉතින් ටිකක් දුරක් යද්දි මගේ අතින් වෙච්ච වැඩේ බලන්නකෝ. හරි මේ බිස්නස් එක අතින් රයිස් ෆොටෝ වීඩියෝ ඔය කවුරුහරි කෙනෙක් වත් එක ඉරිසියට නෑ මගේ සාවුගේ ෆෝන් දෙකක් හැබැයි උඩට වීඩියෝ කරන්න නැතුව සෙප්පේ සෙක් කරන්න අනිත් ලොක් කරන කට්ටිය. ඔන්න ඉතින් අපි කුරි කට්ටුවන් චැටියට ආවා. මෙතන ඉඳලා බෝට් රයිඩ් එකකින් තමයි නාගදීපට යන්න තියෙන්නේ. මේ මම ජැප්නාව දෙවනි වතාව. පළවෙනි පාර මම හිතාගත්ත මම ආයෙ නම් බෝට් රයිඩ් එක එක්ස්පීරියන්ස් කරන්නේ නැහැ කියලා. මොකද මගේ වටේ ඉඳපු හැමෝටම ටිකක් අමාරු වුණා බෝට් රයිඩ් එකේ යන එක. හැබැයි මේ පාර නම් අපිට එහෙම ලොකු ඉෂුව එකක් ආවේ නැහැ යද්දී. 10 මිනිට්ස් වගේ වෙද්දී අපි නාගදීපට ගියා. ඉතින් අපි මේ ගියේ වීකෙන්ඩ් සන්ඩේ දවසක් වුණත් ගොඩාක් ලොකු ක්‍රවුඩ් එකක් ඉඳී නැහැ. ඒ නිසා ඉතින් අපිට නිදහසේ වැඳලා වීව් එක බලාගෙන ඉන්න වෙලාව තිබුණා. අපි කල්තේ උදේ වේලා ගන්න යන තලපති.
மிகவும் உயிரில் பெரித்தாய் இளையாய். සතුටින් කිව්වෝ සතුට චාරිකාව අපි දැන් ඉන්න නාගදීපේ. අපි ඒක තනි වෙලා අපි බෝට් එකේ යන්න විදියක් නැහැ. ඒකත් කියන්න ඕනේ. මොකද? ගෙදර යන්න හම්බෙයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒකත් කියන්න ඕනේ. තව එකක් මේ ගෙදර යන්න පුළුවන් වේද නැද්ද කියලා අපි තාම හරියටම දන්නේ නැහැ. අපිට මේ පෙර අත්දැකීම් තියෙනවා මේ වගේ කටුපාලා. දවසක් මේ ස්ටේෂන් එකේ හිටියා අපි. ඕගනයිස් කරලා සහයෝගය ලබන්න. අපි උනාට කරන්නේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ප්ලෑනින්. හරි මාස්ටර්. නාගදීපේ ඉඳලා ආයෙමත් කුරිකට්ටුවන් ජැටියට එන්න අපිට 25 මිනිට්ස් විතර ගියා. හැබැයි ඔන්න එදිනම් අපේ කීප දෙනෙක්ට ටිකක් අමාරු වුණා බෝට් රයිඩ් එකේ ටයිම් එක වැඩි වෙච්ච නිසා. ටිකක් අමාරුණත් ඒක හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් වුණා අපි කට්ටියටම. හවස 6 විතර වෙද්දී කුරිකට්ටුවන් ජැටියට හරිම ලස්සන සන්සෙට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපේ වෑන් එකේ එනකන් අපි ඉතින් කට්ටිය කතා කර ෆොටෝස් ගන්න තමයි ඉන්නේ. මොකද අපි රෑ ආයෙමත් නයිට් මේ ට්‍රේන් එකේ කොළඹ යනවා. ඉතින් මේ විදියට තමයි මෙමරිස් ගොඩාක් එකතු කරගත්තු අපේ ජැප්න ලොග් එක ඉවරුනේ. මේ අපි කට්ටියම එකතු වෙලා ගියපු 4 වෙනි ට්‍රිප් එක. මුලින්ම අපි 2024 දී නුවර ගියා. ඊට පස්සේ ආයෙමත් 2025 දී හපුතලේ ගියා. දලදා ප්‍රදර්ශනය බලන්න ගියා. ඉතින් ආයෙමත් 2026 දී අපි ජැප්න ආවා. ඉතින් 2026 දී ට්‍රිප් එකක් යන්නේ කොහෙද කියලා ප්ලෑන් කරපු තැන ඉඳලම පවන්ට තමයි ඕනේ උනේ ජැප්න යමු කියලා. කොහොම හරි ඔන්න එයා කැමති විදියටම අපේ ඕගනයිසර් කෝසලා ඉතින් හැමදේම අරේන්ජ් කරලා තිබුණා. ඉතින් හැමෝම ලොකු සපෝට් එකක් දුන්නා මේ ජර්නි පුරාවටම. දවසක මේ vlogs ආයෙමත් බලද්දී අපි හැමෝටම හරි ලස්සන මතක ගොඩක් තියේවි කතා කරන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ වගේ තව ලස්සන මතක එකතු කරගන්න අපි හැමෝටම chance එකක් හම්බෙන්නේ කියලා. ඉතින් ආයෙමත් මේ වගේම ලස්සන vlog එකකින් හම්බෙමු. ආදරේ.